මම ඔබගෙන් වටින ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්න ඔබට පාරේ යනකොට මාලයක් වැටිලා තියෙනවා දැකලා ඒ මාලේ හම්බ වෙනවා. ඔබ ඔය මාලේ අරගෙන කරේ දා ගන්නවා. ඒ වගේම ඔබට පරම්පරාවෙන් උරුම වෙච්ච මාලයක් තියෙනවා. අම්මා කියනවා පුතේ මගෙත් ආච්චි අම්මා තමයි මේක දුන්නේ පරම්පරාවෙන් ආවේ. මම බොහොම අමාරුවෙන් මේක රැක්කේ උඹත් මේක රැකගනි. මට කියන්න පින්වතුනි ඔය දෙකෙන් ඔබ වැඩිපුරම රකින්නේ මොන මාලේද? පාරේ වැටිච්ච එකද? එහෙමත් නැත්නම් අර පරපුරෙන් හම්බෙච්ච එකද? අමාරුවෙන් ගත් එකද? පින්වතුනි ඔබ යමක් අමාරුවෙන් ගත්තා නම් ඔබ රකින්නවා ඒක. හොඳට බලන්න ඔබ එහෙම කෙනෙක් නෙමෙයිද කියලා. ගොඩාක් අමාරුවෙන් නම් ඔබට යම් දෙයක් ලැබුණේ ලබා ගත්තේ පින්වතුනි ඔබ ගොඩාක් රකින්නවා. අම්මේ තාත්තෙක් ඉන්නවා පින්වතුනි දරුවෝ නැතුව අවුරුදු 7ක් 8ක් 10ක් දේවාලයක් ගානේ බෝධියක් ගානේ ගිහිල්ලා දොස්තරවරු හොයාගෙන කොහොම හරි අන්තිමට 10 වෙනි අවුරුද්දේදී දරුවෙක් හම්බ වෙනවා. ඒ හම්බෙච්ච දරුවා වටිනව නේද පින්වතුනි අර අම්මට ගොඩාරියක්. එහෙනම් ගොඩාරියක් වටින්නේ පින්වතුනි ඒක ගොඩාක් අමාරුවෙන් හම්බෙච්ච නිසා. ඔබ දන්නේ නැහැ පින්වතුනි ওই මනුස්ස ජීවිතේ ඔබට හම්බුනේ කොහොමද කියලා. ඔබ හිතන්නේ ඔබ අම්මගේ බඩෙන් ඉපදුනා